අයිබුවන් අපි හද කතා කරන්න සූදානම් වෙන්නේ සමූහාණ්ඩුවාදය ගැන. දේශපාලන මතවාදයක් විදියට සමූහාණ්ඩුවාදය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තියෙන දේශපාලන මතවාදයක්. විශේෂයෙන්ම ග්‍රීක රෝම යුගවල ඉඳලා තමයි මේ සමූහාණ්ඩුවාදය අදහස ඉදිරිපත් වෙන්නේ. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සිසරෝ, පොලිබියස් වගේ දාර්ශනිකයින් සමූහාණ්ඩුවාදී මේ අදහස් පෝෂණය කරන්න දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ මේ මොහොතේ ජනප්‍රිය බොහොම දෙනෙක් අසුරු කරන දේශපාලන මතවාද අතර ලිබරල් වාදය. ලිබරල් වාදය සහ සමූහාණ්ඩුවාදය අතරත් ඇතැම් සුවිශේෂී කාරණා සම්බන්ධයෙන් පොඩි එකඟතාවයන් තියෙන වගේ පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලිබරල් වාදයත් සමූහාණ්ඩුවාදයත් ඒකාධිපතිත්වයට, රාජාණ්ඩුවාදයට එරෙහි දේශපාලන අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණාව තමයි සමූහාණ්ඩුවාදයත් දේශපාලන මතවාදයක් විදිහට ලිබරල් වාදයත් එකිනෙකට ස්වාධීන දේශපාලන මතවාද ද්විත්වයක්. සමූහාණ්ඩුවාදී අදහස් එදා සිට අද දක්වා විකාශනය වෙද්දී ඒ වර්ධනීය අවස්ථාවන් මූලික වශයෙන් අපිට අවධි 4ක් ඔස්සේ අඳුන ගන්න පුළුවන්. සම්භාව්‍ය සමූහාණ්ඩුවාදය, යුරෝපා පුනරුදාවදියේ මතු සමූහාණ්ඩුවාදී අදහස්, 18 වන සියවස්වල ප්‍රංශ හා ඇමරිකානු සමූහාණ්ඩුවාදී අදහස්, 20 වන සියවසේ සමූහාණ්ඩුවාදී අදහස්. සම්භාව්‍ය සමූහාණ්ඩුවාදය ග්‍රීක රෝම චින්තකයන් වෙච්ච ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සිසරෝ, පොලිබියස් වැනි අයගේ අදහස් සහ පරිකල්පනයන් හරහා බිහි වූ මතවාදයන්ගෙන් පෝෂණය ලැබූ සමූහාණ්ඩුවාදී අදහස් වල තමයි අපි කියන්නේ සම්භාව්‍ය සමූහාණ්ඩුවාදය නැත්නම් ඒ අදහස් කියලා. නූතන දේශපාලන විද්‍යාවේ පියා හැටියට සමහරක් දෙනා හඳුන්වන නිකලෝ මැකියාවෙල්ලි වර්ධනය කරපු සමූහාණ්ඩුවාදී අදහස් සමූහාණ්ඩු මතවාදයක් විදියට සකස් වීමට දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ අදහස් මුල් කරගනිමින් පුනරුදාවදියේ නිර්මාණය වෙච්ච නැත්නම් ගොඩනැගිච්ච සමූහාණ්ඩුවාදී අදහස් අපි යුරෝපා පුනරුදාවදියේ මතු සමූහාණ්ඩුවාදී අදහස් යටතේ විමසා බැලෙනවා. ප්‍රංශ චින්තකයන් වෙච්ච රූසෝ, මොන්ටෙස්කියු වැනි චින්තකින් හරහා මහජන ආධිපත්‍ය සහිත පාලකයාගේ කාලයේ සීමා වන සමූහාණ්ඩුවාදී අදහස් පෙරට එන්නට වෙනවා. ඒ වගේම තමයි ඇමරිකාවේ තෝමස් ජෙෆර්සන්, ජේම්ස් මැඩ්සන් වැනි අය සමූහාණ්ඩුවාදී අදහස් පෝෂණය කරන්න දායකත්වය ලබා දුන්නා. උන් විසින් ගොඩනගන්නට යෙදුණු සමූහාණ්ඩුවාදී අදහස් අපි 18 වන සියවස්වල ප්‍රංශ හා ඇමරිකානු සමූහාණ්ඩුවාදී අදහස් යටතේ සාකච්ඡාවට බඳුන් කරනවා. ඒ වගේම තමයි ඉතාලියේ එක බලවාදයට විකල්පයක් ලෙස හෙනාන් රෙඩ්, ෆිලිප් පෙටිට් වැන්නුන් ඉදිරිපත් කරපු සමූහාණ්ඩුවාදී අදහස් අපි 20 වන සියවසේ සමූහාණ්ඩුවාදී අදහස් හැටියට සලකා බලනවා. සමූහාණ්ඩුවාදී අදහස් මෙහෙම මේ යුගාන්තර වශයෙන් වර්ධනය වුවත් ඒ ඕනෑම සමූහාණ්ඩුවාදී අදහසක දැකිය හැකි ප්‍රධාන මූලධර්ම කීපයක් අපි ශාස්ත්‍රීය අධ්‍යයනයේදී හඳුනා ගන්නවා. විශේෂයෙන්ම රාජාණ්ඩුවාදයට සමූහාණ්ඩුවාදී අදහස් සපුරා විරෝධය පළ කරනවා. පරමාධිපත්‍යයේ හිමිකරුවන් වන්නේ රජු හෝ පාලකයා නෙවෙයි ජනතාව කියන කාරණාව පිළිගන්නවා. ඒ වගේම තමයි පුරවැසි යහගුණය පිළිබඳව සමූහාණ්ඩුවාදය බොහොම ගැඹුරින් සලකා බලනවා. පුරවැසි සක්‍රීයත්වය, ඒ වගේම තමයි සෑම පුරවැසියෙකුගේම පොදු යහපත උදෙසා පුරවැසියන් දේශපාලන ප්‍රජාවක් ලෙස සංවිධානය විය යුතු බව පිළිගන්නවා. රාජ්‍ය නායකයා මහජන ඡන්දයෙන් තෝරාගත යුතු බව අවධාරණය කරනවා. ඒ නිසා මේ යුගාන්තර වශයෙන් සමූහාණ්ඩුවාදී අදහස් එහෙම අපි ශාස්ත්‍රීය අධ්‍යයනයේදී වෙන්කොට හඳුනා ගන්න උත්සාහ කරත් සමූහාණ්ඩුවාදී අදහස් වල පොදු එකඟතාවයන් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි මේ සමූහාණ්ඩුවාදයේ සහ ලිබරල් වාදයේ ඇතැම් අදහස් අතර එකඟතාවයන් තිබුණත් ලිබරල් වාදයත් සමූහාණ්ඩුවාදයත් එකිනෙකට වෙනස් දේශපාලන මතවාද ද්විත්වයක්. විශේෂයෙන්ම පුරවැසියා සම්බන්ධයෙන් සමූහාණ්ඩුවාදයේ සහ ලිබරල් වාදය සලකා බලන ආකාරය.
ලිබරල් වාදයට අනුව පුරවැසියාගේ අයිතිවාසිකම් නිදහස ආරක්ෂා කර දීම වෙනුවෙන් රාජ්‍ය කැපවිය යුතුයි. ඒ වෙනුවෙන් පුරවැසියා අමුතු ප්‍රයත්නයක් දරන්න ඕනේ නැහැ. හැබැයි සමූහාණ්ඩුවාදය ඇතුලේ එහෙම බෑ. පුරවැසියා තමාගේ නිදහස අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉතා සක්‍රිය ලෙස පෙරටෙන්නට ඕන. ඒ කියන්නේ රාජ්‍යක උපත ලැබූ පමණින්ම ඔහු රාජ්‍ය පුරවැසියෙක් බවට පත් වෙන්නේ නැහැ. සිය දේශපාලන වපසරිය ඇතුලේ ක්‍රියාකාරී වන්නටම වෙනවා පුරවැසියෙකු සමූහාණ්ඩුවාදී අදහස් ඇතුලේ. එවගේම තමයි ලිබරල් වාදය අනුව නිදහස ආරක්ෂා කිරීම කර දීම ඒක රාජ්‍ය වගකීමක්. හැබැයි සමූහාණ්ඩුවාදය පිළිගන්නේ නිදහස වෙනුවෙන් පුරවැසියා කැප වෙන්න ඕන. පුරවැසියාගේ නිෂ්ක්‍රීයත්වය තුළ පුරවැසියා නිද්‍රාශීලී වුණොත් නිදහස අහිමි වෙනවා. ඉතින් එහෙනම් ලිබරල් වාදයේ සමූහාණ්ඩුවාදය අතරත් එහෙම මේ ශාස්ත්‍රීය මේ වශයෙන් සලකා බලද්දී වෙනස්කම් අපිට දකින්නට ලැබෙනවා. හොඳයි. අපි තවත් දවසක මේ වගේ දේශපාලන විද්‍යාත්මක කරුණු කාරණා කීපයක් පිළිබඳව ඊටම කෙටියෙන් කතා කරමු.